හායි යාළුවනේ ඔන්න අදත් ඔයාලට හිතාගන්න බැරි හුස්ම හිර වෙන නොපෙනෙන සීමාවන් පසුකර යන කතාවක් කරන්න ආවා. channel එකට අලුත් කෙනෙක් නම් හැමදාම මේ වගේ කතා බලන්න channel එකත් subscribe කරලා මේක අධිකාචාර්ය තනතුරට ඇවිත් තියෙන්නේ. ඒ ඕනම කෙනෙකුගේ ඇහැ ගැටෙන සිත ඇදගන්නා අමුතු ආලෝකයක් තිබූ පෙනුමක් තිබුණා. ඒත් මේක එතරම් සුහද නැහැ. හරිම කුහකයි. ඇය පිටතින් ටියුෂන් පන්ති කරනවා. ඇගේ එකම පරමාර්ථය තමයි තමන්ගේ ටියුෂන් පන්තියට සිසුන් වැඩි කරගන්න එකක්. සිසුන්ට හිතවත් වෙලා අනිත් කතිකාචාර්යවරුන්ගේ ඉගැන්වීම් වල දුර්වලතා ගැන සිසුන් එක්ක කතා කර ජනප්‍රිය වෙන්න කතිකාචාර්යවරු විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවලට විරුද්ධයි. ඒවට අවවාද දෙනවා. ඒත් නිලු හැම නෑ. මේවට සමහර සිසුන් හිටියත් ඒ අය මේ ගැනුන්ට කියන්න බැරි විදියට කරදර කරන නිසා ඇයි විශ්වවිද්‍යාලයට අදින්නේ හරිම විලාසිතාමය නෙත් සිත් ඇදගන්න සාරි. ඒවා ඇගේ රූමත් සිරුරට හොඳටම ගැලපෙනවා. ඇය පන්ති කාමරේදී සහ දේශන ශාලාවේදී හැසිරෙන්නෙත් ඇගේ දැකවත් බොහෝ පිරිමි සිසුන් නිලු කතිකාචාර්යවරයාගේ දේශනවලට සහභාගී වුණේ නොකියූ රහසක් සමග ඔවුන්ගේ බැල්ම වල තිබුණේ පාඩමෙන් එහා ගිය කුතුහලයක් යම් රහසක්. සොයන බැල්මක් ඉන්නවා. ඔහු නුවර රැකියාව කරන නිසා දෙන්නට මුණ ගැහෙන්න ලැබෙන්නේ මාසෙකට විතර සැරයක්. හැබැයි නිතරම දුරකථන කතා කරනවා. තමන්ගේ පෙම්වතා නිතරම මුණ ගැහෙන්නේ නැති නිසා ඇය යම් අසහනයකින් හිතේ නොසන්සුරුමකින් හිටියා. තමන්ගේ හිතේ තනිකම පිරිමසා ගැනීමට නැති නිසා ඇයට පුදුම හිස්තැනක් මේ නිසා වනතා වලට උපදෙස් විශ්වවිද්‍යාලයේ ඉන්න තනිකඩ සිසුන් විශේෂයෙන්ම ගැටලුවලට මුහුණ දෙන සිසුන් සමග තමන්ගේ පෞද්ගලික අදහස් කතා කරන්න පටන් ගත්තා. මේ සියල්ලෙත් හිත ඇදගන්නා සුළු විදිහට ඒ කතාබහ පිටුපස කිසියම් අරමුණක් ඇති බව කිසිවකුටත් වැටහුණේ නැහැ. මෙන්න මේ සිදුවීම් නිසා ජනප්‍රියයි. හැමෝම යන්නේ අමුතු බැල්මකින් හැරි බලනවා. පිරිමි කතිකාචාර්යවරු නිලුට දාගෙන තිබූ රහස් නම තමයි සීමාවෙන් එහා ගිය කතිකාචාර්යවරිය කියන එක. ඒ නම පිටුපස රහස් ලෝකයක්. ඔහු විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉන්න හොඳ උස මහත කඩවසම් කෙනෙක්. පහන්ට පෙම්වතියක් හිටියා. දිලිනි. එයාත් ලස්සනයි. තමන්ගේ පෙම්වතාව දකින්න නැතිව හුදෙකලාව හිතේ වේදනාවකින් ඉන්න වෙලාවට පහන් එක්ක කතා කළා. සමහර වෙලාවට පහන්ගේ අතිනුත් අල්ලාගෙන කතා කළා. ඒ සීතල දිය දහරක් වගේ. ඒ ස්පර්ශය ඔහුට අමුතුම හැඟීමක් ගෙන දුන්නා. පහන් ටික නිලු කතිකාචාර්යවරියට නොපෙනෙන විදිහට හිතෙන් හිතවත් වුණා. ඔහුගේ පෙම්වතිය වන දිලි මේ නිසා ටිකක් අමනාප වුණා. පහන් උස්සල දින ආවේ නිලු කතිකාචාර්යවරිය ළඟට තමයි. ඒ සියල්ල සිදුවුණේ අනපේක්ෂිත ලෙස. හිතේ ගැඹුරුම දේවල් වැඩි වී තිබුණලාවට නිලු කතිකාචාර්යවරිය පහන් එක්ක සමහර පෞද්ගලික දේවලුත් කතා කළා. ඔය දෙන කොච්චර කල් සම්බන්ධයක් පවත්වාගෙන යනවද මට සත්‍ය කියන්න හරි මම කාටවත් කියන්නේ නැහැ. මම දන්නවා ඔය දැන් අතර විශේෂ බැඳීමක් ඇති බව. මට දැනගන්න ඕනේ ඒක කොයිතරම් ශක්තිමත්ද කියන එකක්. මමයි මගේ පෙම්වතේ නම් ඉස්සර නිතරම අපේ හිතේ අභ්‍යන්තර දේවල් සැඟවුණු සිහින ආශාවන් ගැන කතා කරනවා. කතාවෙන් පහන්ගේ ලැජ්ජාව නැති වුණා. පහන් කිව්වා තාම ලෝකය දකින්න පටන් අරන්වත් නැති කෙනෙක් නේද. කිසිවක් නොකියා ඔහු බිම බලා ගත්තා. පහන් කිසිම දෙයකට දිලිටු බල කරන්න එපා. හැමදේම ඉබේ සිද්ධ වෙන්න ඉඩ දෙන්නම්. හරි වෙලාවට දිලි කැමති නියම එකිනෙකාට අවංක වෙන්න. කතාවෙන් පහන්ට අලුත් දැක්මක් ලැබුණා. පෙම්වතාට හැමදේම දීලාද තියෙන්නේ. පැහැදිලි හිනාවක් නොකියූ රහසක් සඟවාගත් හිනාවක් ගියා.
ඇයට කතා කරන්න ඕනේ සැඟවුණු මාතෘකාවට ඇගේ හිතේ ගැඹුරේ තිබූ රහසකට කිසිවකු නොදන්නා අත්දැකීමකට ආවා විශ්වවිද්‍යාලයේදී මම මගේ පෙම්වතාට මගේ හැම හදවතේ රහසක්ම සැඟවුණු ආශාවක්ම දුන්නා. අපි හැමදාම අපි හීන බෙදා ගත්තා. තමන්ගේ ප්‍රේම කතාව හා ඉස්සරහ දිග අරින්න ගත්තා. ඇය කතා කරන විට නිසා තව දවස් ගාණක් තිස්සේ සැරින් සැරේ මුණ ගැහිලා කිව්වා. පහන් ටික ටික නිලුට නොපෙනෙන විදිහට හදවතින්ම කැමති වෙන්න ගත්තා. ඔහුගේ හිතෙන් ටික ටැග් වෙන්න ගත්තා. පහන් නිවාඩු කාලයේ නිලියේ ටියුෂන් පන්ති කට් කළේ නැහැ. මොකද නිලුව දැක බලාගෙන කතා කරන්න ඇති උණු නොසන්සුන් ආශාවට නොසන්සිදින පිපාසක නිලු නිවාඩු කාලය අනින්න එතකොට නම් කතිකාචාර්යවරියට වෙනස් පෙනුමක් එනවා. ඇඳුම් විලාසිත නිසා පහන් ගේන තෑගි වලින් මොනාහරි නිරු කතිකාචාර්යවරියට ගිහින් දෙනවා ටික ටික ප්‍රකාචාර්යවරිය හා පහන් අතර හිතේ බැඳීම ඉක්මනින්ම අනපේක්ෂිත ලෙස වැඩි වුණා. නෙළුම් කතිකාචාර්යවරියත් තමන්ගේ පෙම්වතිය තමන්ගේ අතර ඇති විදියට දේශනය පුරාවටම කතිකාචාර්යවරිය ඉස්සරහට හැරිලා ඉන්න වෙලාවට ඔහුගේ ඇස් දෙක තියෙන්නේ කතිකාචාර්යවරියගේ දැකුම්කලු රුවාවට සැඟවුණු ආශාවන් කිසිවකු නොදන්නා රහසන්න ඔහුගේ හිතට එනවා. කතිකාචාර්යවරිය පස්ස හැරිලා බෝඩ් එකේ ලියද්දි ඇගේ චලනය දෙස බලාගෙන මිනිහා කල්පනා කරාට වඩා වෙනස් වුණ දවසකට හැඟීම් ඇතිවන අවස්ථාවක් තිබුණා. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට තීව්‍රවන් ස්පන්දනය වන්නට දෙන්නන් කිසිවකුටත් වඩා අවිශ්වාසනීය ලෙස හිතාගන්න බැරි තරම් සමීපයි. දෙන්න දුර කතරින් රෑට කතා කරනවා. මෙහෙම යද්දි දවසක් නිවාඩු කාලෙක නිලු ගතිකාචාර්යවරියව බොරැල්ලේදී දෙකපු පහන් තමන්ගේ ඩ්‍රයිවර්ට කියලා වාහනේ නවත්තගෙන බැහැලා ඇවිත් කතිකාචාර්යවරිය shopping ගිහින් ගෙදර යන ගමන් දෙන්න හොඳ කෝපි කඩයකට ගිහින් සෑහෙන්න වෙලා කතා කර හිටියා දෙන්නම බොහොම පෞද්ගලික දේවල් කතා කලාව නොසන්සුන්කම නොපිරුණු හිස්තැන ගැන කියලා පහනුත් තමන්ට දැන් දිලිට වඩා නිලු ගතිකාචාර්යවරිය එක්ක කාලය ගත කරන්න රහස ආශාවක් නොකියූ ආකර්ෂණයක් සැඟවුණු කැමැත්තක් ඇති බව කියලා. මෙහෙම කතාව යද්දි දෙන්නගෙම සිතුවිලි පුදුම විදිහට ඒකට ගැටුණා. ඔවුන් අතරේ නොපෙනෙන බලවත් බැඳීමක් ගොඩ නැගුණා. පහන් උස මහත කඩවසම් කෙනෙක් නිරෝගී පෙම්වතා එහෙම නෑ. සාමාන්‍ය පෙනුමක් ඇති කෙනෙක්. ඒ නිසාටත් පහන් එක්ක ඉන්නකොට අමුතු හඳුනාගත නොහැකි හැඟීමක් දැනුණා. ඇගේ හිත අමුතු විදියට ගැහේත් පහන් තමන්ගේ ශිෂ්‍යයෙක් කියන වෘත්තීයමය සීමාව නිසා ඒ සිතුවිලි යටපත් කරගන්නට වෙර දැරුවා. ඒත් නිලෝ පහන් ගිය අතට අත තියෙන කතා කළා. මෙහෙම අත තියපු වෙලාවක පහන් අවසරයක් නොමැතිව යම් රහසක් සඟවාගෙන අල්ලා ගත්තා මුලින් නමුත්තක් දැනුණත් නිලු ගණන් ගන්නැති ඌ වගේ හිටියා පහන් ටික ටික ඇගේ සිත වෙලා ගත්තා. ඇගේ හදවතට රිංගා ගත්තා. ඔහු ඇයගේ අත ස්පර්ශ කරන්නත් පටන් ගත්තා. කතිකාචාර්යවරිය ගැන තමන්ගේ හිතේ තියෙන නොකියූ දේවල් සැඟවුණු හැඟීම් නොපෙනෙන ආදරයක් පවා කිව්වා. ටික ටික දෙන්නගේම සිතේ බැඳීම නොසිතූ ලෙස වැඩි වුණා. අන් කිසිවකුටත් වඩා ශක්තිමත් වුණා. නිලුට නොසන්සුන් ටීව ආකර්ෂණීය හදවත කැළඹෙන හැඟීමක් දැනුණා. දෙන්නගේ අතගෑම වැඩි වුණා වෙන තැනකට යමුද මේ පහන් ඇහුවේ සැකයෙන් පිරී රහසිගත යම් ආරාධනාවක් දෙන හඬකින් ඔහුගේ දැස්වල කිසියම් අභිරහසක් තිබුණා. ඒක හොඳයි නිලු කිව්වා. ඒකෙන් පහන්ගේ බය නැති වුණා. ඉක්මනට එළියට ගිය දෙන්නා ටැක්සියක් නවත්තගෙන කාටත් රහසිගත කිසිවකුටත් හිතාගත නොහැකි පෞද්ගලික තැනකට ඔවුන්ගේම ලෝකයකට ගියා. පැය ගණනාවක් තිස්සේ ඔවුන් හදවතේ ගැඹුරුම රහස් කිසිවකුට නොකියූ සිහින නොපෙනෙන ආශාවන් කතා කළා. ඔවුන්ගේ ජීවිත බලාපොරොත්තු බිය සහ තනිකම එකිනෙකා සමග බෙදාගත්තා. නිලු මෙහෙම කිව්වා.
මේක කවදාවත්ම කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා පහන් මේක අපේ රහසක් සදහටම පහන් හා කතිකාචාර්යවරිය ඒකට මුළු හදවතින්ම කිසිදු පැකිලීමකින් තොරව එකඟ වුණා. කාලය ගෙවී ගියා. පහන් විශ්ව නිලු කතිකාචාර්යවරිය තවමත් විශ්වවිද්‍යාලයේ උගන්වනවා. පහන් විශ්වවිද්‍යාලයේ ඉවර වුණත් නිලු කතිකාචාර්යවරිය එක්ක තිබුණ රහස් සම්බන්ධයක් එහෙම්මම පැවතුණා. ඒ හමුවීම් වලදී ඔවුන් දෙදෙනා අතර තිබුණ බැඳීම නොසිතූ තරම ආශ්චර්යමත් ලෙස අද්භූත ලෙස ගැඹුරු වුණා. එක් දවසක් නිලු කතිකාචාර්යවරිය පහට ඇගේ නිවසට එන්න කිව්වා. එදා ඔවුන් දෙදෙනා හුඟක් වෙලා හිතේ සැඟවුණු රහස් කවදාවත්ම නොකියූ කතා හිතේ යට තිබුණු අදහස් කළා. නිලු කතිකාචාර්යවරියේ ඇගේ පෙම්වතා ගැනත් ඔවුන් දෙදෙනා අතර තිබෙන හිතේ දුරස්ථාවය නොපිරුණු ආදරය ගැනත් විවෘත වේදනාවෙන් හදවතින්ම කිව්වා. පහනුත් තමන්ගේ අනාගත බලාපොරොත්තුව සහ සංසුන් හදවත අනාගතය පිළිබඳ නොපැහැදිලි බව ගැන ඒත් එක්ක බෙදාගත්තා. ඒ දවසින් පස්සේ ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය සිතාගත නොහැකි අනපේක්ෂිත කිසිවකුටත් තේරුම් ගත නොහැකි මඟකට ගමන් කරන්න පටන් ගත්තා. ඔවුන් හොර රහසේ හමුවෙනවත් ඔවුන් කලින්ට වඩා සමීපව කතා බහ කරනවා අනිත් අයට අමුතුව. අවඥාවෙන් සැකයෙන් පිරිබැල්මකින් දෙක ගන්නට ගබුණා. ඒත් ඔවුන් ඒ කිසිවක් ගණන් ගත්තේ නැහැ. ඔවුන්ගේ රහස ඔවුන්ට දෙවනි ලෝකයක් බඳු විය. ඔවුන්ට දෙවනි ලෝකයක් බඳු විය. අවසානයේදී නිලු ගතිකාචාර්යවරිය තමන්ගේ පෙම්වතාව අතහැර දාලා පහන් එක්ක අලුත් රහසිගත අභියෝගාත්මක කිසිවකු නොදන්න ජීවිතයක් පටන් ගන්න තීරණය. විද්‍යාලයේ ඔවුන් දෙදෙන විවාහ වුණා. ඔවුන් සතුටින් ජීවත් වුණා. ඒත් ඔවුන්ගේ ගුරුවරයා හා ශිෂ්‍යයෙක් ලෙස තිබුණ පෙර සම්බන්ධය විශ්වවිද්‍යාලයේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒ රහස ඔවුන් දෙදෙනා අතරම සදහටම රැඳුණා. ඒ රහස ඔවුන්ව තව තවත් එකිනෙකාට ලං කළා. එය ඔවුන්ගේ ආදරයේ අඩිතාලම විය. ඉතින් යාළුවනේ මේ වගේම ඔබව පුදුම කරවන කල්පනාවට ලක්වන සිතුවිලි අවුලුවන අලුත් කතාවකින් නැවත හමුවෙමු.